කියන්න බලන්න අපි දැන් අපි කොහෙද යන්න හදන්නේ? අපි යන්නේ ඩෙවිල්ස් කිචන්. ඩෙවිල්ස් කිචන්. කොහෙද තියෙන්නේ? වෙල්ස්. කොච්චර දුර යන්න තියෙනවද? අපිට යන්න තියෙනවා පැය 3ක්. දැන් වෙලාව කීයද පාන්දර? 3:45. 3:45. යන්න ලෑස්ති වෙන්න. ඩෙවිල්ස් කිචන්. අපි වේල්සල්ට නෝත් වේල්සල්ට උදේ 7:00 වගේ ඉද්දි ඊට පස්සේ අපි කන්ද නගින්න පටන් ගත්තා උදේ 8 වගේ ඉද්දි. දැන් පොඩි දුරක් ඇවිල්ලා ඉන්නේ. වහිනවා. ඇත්තටම වෙදර් රිපෝට් එක වලදී වහිනවා කියලා තමයි තිබ්බේ. ඒත් දැනගෙන ආවා. අපේ තියෙන මේ ඇත්තරම අපිට අවශ්‍ය වුණේ අපේ තියෙන කිට් එකත් ටෙස්ට් කරගන්න. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඊගාවට ඩෙවිල්ස් කිචන් කියන්නේ ගොඩක් කාලෙක ඉඳන් යන්න හිතාගෙන ඉඳපු නෝත් වේල්ස් වල බැංගෝර් කියන පොඩි ටවුන් එක කිට්ටුව තමයි මේක තියෙන්නේ. බැංගෝර් ඊගාවට බෙට්ස්වයි කෝඩ් කියන ගම් දෙක අතරම ඒ නම් වෙල්ස් භාෂාවෙන් තමයි තියෙන්නේ. වෙල්ස් භාෂාව ටිකක් වෙනස්. ඒ කියන්නේ ටිකක් නෙමෙයි ගොඩක් වෙනස් ඉංග්‍රීසි භාෂාවට වඩා. වෙල්ස් භාෂාවෙන් තමයි මෙහි ගොඩක් තැන්වල නම් තියෙන්නේ. අන්නේ ටවුන් දෙක බැංගෝර් සහ බෙට්ස්වයි කෝඩ් මේ ගම් දෙක නැත්තම් පොඩි ටවුන් දෙක අතර වගේ තමයි තියෙන්නේ. බෙට්ස්වයි කෝඩ් වල ඉඳනුත් මෙතනට නැත්තම් අපි කන්ද නගින්න පටන් ගන්න තැනට නැත්තම් ට්‍රේල් හෙඩ් එකට එන්න පුළුවන්. ඊගාවට අපි බැංගෝර් වලට ගියත් අපිට බස් එකක් අරගෙන එන්න පුළුවන්. නැත්තම් තමන්ගේ පුද්ගලික වාහනයක එනවා නම් කොහොමත් එන්න පුළුවන්. මෙතන පල්ලෙහා පාකින් ස්ලොට් එකක් තියෙනවා. එතන ඇත්තරම මෙහි තියෙන එක ප්‍රශ්නයක් තමයි පාකින් වලට විශාල ගාණක් ගෙවන්න ඕනේ. සමහර තැන්වල තියෙනවා ෆ්‍රී පාකින්. සමහර තැන්වල පාකින් වලට ලොකු ගාණක් ගෙවන්න ඕනේ. ලංකාවේ නම් සාමාන්‍යයෙන් දවසටම 350යි නැත්නම් 400යි. කොළඹ උනත් ඒ වගේ ගාණක් තමයි වෙන්නේ. මෙහි සාමාන්‍යයෙන් දවසකට මෙතන මේ පල්ලෙහා තියෙන එකේ දවසම තියනවා නම් කියන්නේ 24 hours ටිකට් එකක් ගන්නවා නම් වම් 6ක්. අපි එතන දැම්මේ නෑ. තව ටිකක් එහැයින් ෆ්‍රී පාකින් එකක් තිබ්බා. අන්නේ ෆ්‍රී පාකින් එකේ තමයි වාහනේ දාලා දැන් අපි එතන මීටර 500ක් වගේ ඇවිල්ලා ඉන්නේ. 500
500ක් වගේ ඇවිල්ලා මග තමයි ඉන්නේ. මේ වටේම ගොඩක් කම තියෙනවා ඒත් දැස්සෙන්ද නැත්නම් මීදුම වගේ ඉඳ අපිට ඇත්තටම පුත් පේන්නේ නැහැ දැන් මේ වෙලාවේ. අපි දැන් යනවා ඉස්සරහට මේ රූට් එක දිගේ. ඉස්සරහ තියෙනවා පොඩි ටාන් එකක් නැත්තම් පොඩි ලේක් එකක් නැත්තම් පොඩි විලක්. ඒ විල ගාවින් තමයි පාර තියෙන්නේ. විල වටේ ගිහිල්ලා පාර තියෙන්නේ. වේල්ස් වල තියෙන කඳු වල දැක්ක විශේෂ දෙයක් තමයි ඒ කන්ද හැම කන්දක්ම වගේ පාමුල ලේක් එකක් තියෙනවා නැත්තම් පොඩි විලක් තියෙනවා. මේකෙත් විලක් තියෙනවා. ඇත්තරම මේකේ ඩෙවිල්ස් කිචන් කියන්නේ අපි නගින ඒක ඇත්තරම ස්ලැබ් එකක්, වර්ටිකල් ස්ලැබ් එකක් නැත්තම් සිරස් ගල් තාප්පයක් වගේ එකක්. අන්න ඒකට තමයි ඩෙවිල්ස් කිචන් කියන්නේ. නැත්තම් කන්දට නෙවෙයි, කන්දේ නම වෙන නමක් තියෙන්නේ. ඒ කන්ද නම ඇත්තරම මේ වෙල්ස් භාෂාවෙන් තියෙන්නේ. ඒක මම දාන්නම් ඒකේ නම. ඒකේ නම මතක හිටින්නේ නැහැ මට ඇත්තරම. ඒ කන්ද තමයි අර ඩෙවිල්ස් කිචන් එකේ හරහා ගිහිල්ලා නගින්න තියෙන්නේ. ඩෙවිල්ස් කිචන් කියන්නේ ඇයි කියලා තව ඉස්සරහට කියන්න. අපි මුලින් අර විල නැත්තම් පොඩි පොකුණ ගාවට ගිහිල්ලා බලමු කොහොමද යන්නේ කියලා ඉස්සරහට. අපි දැන් අර කන්දේ යට තියෙන අර විල ගාවට ඇවිල්ලා ඉන්නේ. මේ වගේ තමයි ඒක පොඩි විල. ඩෙවිල්ස් කිචන් එක මෙන්න මේ හරි. දැන් අපි පාර තින්නේ කොහොම දිගට පාර. ඊට පස්සේ ඩෙවිල්ස් කිචන් එක මේ හරි තමයි අපිට උඩට යන්න තියෙන්නේ. දන්නේ මෙන්න මෙතනින් ඔය හරියින් තමයි උඩට යන්න තියෙන්නේ. මේ පාර ඇත්තටම එහා පැත්තෙනුත් තියෙනවා. මේ විල එහා පැත්තේ තියෙනවා. එතන අර ඩෙවිල්ස් කිචන් එක ගාවටම තමයි එහා පැත්තේ පාරක් සෙට් වෙන්නේ. අපි ගිහිල්ලා බලමු මුලින් මේ විල වටේ ගිහිල්ලා ඊට පස්සේ තමයි නගින්න පටන් ගන්න තියෙන්නේ ඩෙවිල්ස් කිචන් එක හරහා අපි යන කන්දට. දැන් අපි අර පොඩි විල වටේ යන ගමන් ඉන්නේ. අර එහා පැත්තේ වර්ටිකල් ස්ලැබ් එක කළු ගල් වලින් හැදිච්ච සිරස් වගේ බැම්ම හරිය තමයි ඉන්නේ. ඉස්සරහින් පේන්නේ එක තියෙන්නේ මෙන්න මේ වේ වින්ටර් එකේ. ඇත්තටම දැන් තාම හරියට ඔෆිෂියලි වින්ටර් එක පටන් අරන් නැහැ. මේ දෙසැම්බර් මාසේ හිම ආවයන් පස්සේ මේකට හිම වැටුණාන් පස්සේ සහ හිම වැටුණාන් පස්සේ විශේෂයෙන්ම හිම කඳු නගින කට්ටිය ඇවිල්ලා මේ වගේ දිගේ උඩට නගින. නැත්තම් සමහර එකේ රොක් ක්ලයිම්බර්ස්ලා මේවට ඇවිල්ලා මේ වගේ දිගේ උඩට නගිනවා. මේ කන්දේ විශේෂත්වයක් තියෙනවා මේ වර්ටිකල් ස්ලැබ් එකේ. මේකේ මුලින්ම එවරස්ට් තරණය කරපු එඩ්මන් හිලරි මහත්තයා එවරස්ට් නගින්න කලින් ඇවිල්ලා මෙන්න මේ ස්ලැබ් එකේ නැත්නම් මේ කන්දේ මෙන්න මේ තියෙන ෆේස් එකේ ප්‍රැක්ටිස් කරා කියලා කියනවා. ඒක තමයි මේකේ විශේෂත්වය. දැන් ඇත්තටම අපි සාමාන්‍ය දුරක් ඇවිල්ලා ඉන්නේ කිලෝමීටරයක් වගේ ඇවිල්ලා ඉන්නේ. කිලෝමීටරයක් වගේ ඇවිල්ලා දැන්
තාම අපිට ඇත්තටම සීඝ්‍ර නැගීමක් සෙට් උන්නේ නැහැ. ඉස්සරහ තමයි සීඝ්‍ර නැගීම තියෙන්නේ. අපිට මේක වටේ ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේ හරියෙන් තමයි උඩට නගින්න තියෙන්නේ. අපිට view එකක් නම් සෙට් වෙන එකක් නැහැ. හොඳට මීදුම් බාලා තියෙන්නේ. මේක ඇත්තටම හුලම් මුවාව. මේ පැත්ත හුලම් මුවාව. එහා පැත්තෙන් ලොකු හුලඟක් ඇති. වෙදර් රිපෝට් එක අනුව නම් අඩුම තරේ පැයට මයිල්ස් 30කවත් වේගෙන් හමන හුලඟක් උඩ ඇති කියලා හිතනවා. එතකොට මට බස් එක දාගන්න මොකද නැත්තම් ලෝකේ ඉන්න අමාරු. මේක තමයි විද. අතරම පොඩි කිව්වට පොඩිත් නෑ. සාමාන්‍ය විශාලයි. මෙන්න මේ වගේ වතුර පාරවල් වලින් තමයි අතරම මේ විලට වතුර හම්බෙන්නේ. මේ කඳ දිගේ ඇවිල්ලා පල්ලෙහාට ඇවිල්ලා මේ විලට එකතු වෙනවා. ඊට පස්සේ මේ විලෙන් තමයි අර පල්ලෙහා තියච්ච පොඩි ගංග වගේ එක හැදෙන්නේ. ඊට පස්සේ ඒක පල්ලෙහා තියෙන ලේක් එකට වැටෙනවා. ඒ විදිහට තමයි මේකේ ජල චක්‍රය නැත්තම් මේ වතුර ගලන විදිය නැත්තම් වතුර ලැබෙන විදිය සෙට් වෙලා තියෙන්නේ මේ විලක සහ පල්ලෙහා ලේක් එකට. තව අපිට යන්න තියෙනවා. තව අතරම භාගයක්වත් ඇවිල්ලා නැහැ. අමාරුම හරිය තියෙනවා. බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. මේ ඩෙවිල්ස් කිචන් එකේ හරහා අපි යන ගමන. දැන් අපි ඩෙවිල්ස් කිචන් එකට ගොඩක් ළඟයි. පල්ලෙන් තියෙන්නේ අර පොඩි විල. ඇතර මේ හරිය මේ හරියටම පාර නැහැ. මේ පඩි තියෙනවා පාර. ඒත් මම හිතන්නේ මේ වතුර පාරේ හින්දා හරියටම පාර නැහැ. මේ හොදගෙන ගිහිල්ලා ගල් ඇවිල්ලා හරියටම නැහැ. කොහොම හරි අපි පාර වහගත්තා. මෙතනින් මෙයා 10ට තමයි යන්නේ. මෙතන තමයි ඩෙවිල්ස් කිචන් එක. මේක ඊගාවට මේකට ඩෙවිල්ස් කිචන් කියලා කියන්නේ ඇත්තටම පේනවා ඇති මේ උඩින් මේ වතුර පාරවල් යනවා. උලගත් එක්ක ඔය වතුර පාරවල් උඩට ආයෙ යනවා. එතකොට නිකන් ස්ටීම් එකක් වගේ හැදෙනවා. අන්න ඒකින්ද තමයි ඇත්තටම මෙතනට ඩෙවිල්ස් කිචන් කියලා නම වැටලා තියෙන්නේ. හැමතිස්සෙම වතුර ඔය විදිහට උඩට යන ඉඳ තමයි ඩෙවිල්ස් කිචන් කියලා නම මේකේ ඇවිල්ලා තියෙන්නේ. මේ ස්ලැබ්ස් ටිකක් තියෙනවා. මේ තනිකර ගල් පොත්තක් තියෙන්නේ. ඒ ටිකක් තියෙනවා. අපිට මෙතනින් මෙහෙම උඩහට තමයි යන්න තියෙන්නේ ඩෙවිල්ස් කිචන් එකෙන් අපි හොයාගෙන යන කන්ද මුතුනට. දැන් අපි ඩෙවිල්ස් කිචන් එකේ භාගයකට වඩා නැගලා ඉන්නේ. දැන් පොඩ්ඩ හිම වැටෙන පටන් අරන් තින්නේ. ඒ කියන්නේ උඩ අනිවාර්යෙන් සබ්සීරෝ නැත්තම් සෙල්සියස් අංශක 0ට වඩා ටෙම්පරේචර් එක අඩු වෙලා ඇත්තේ. අපි උදේ 8ට පටන් ගන්නකොට ටෙම්පරේචර් එක පල්ලෙහා තිබ්බේ සෙල්සියස් අංශක 5යි.
දැන් කොහොමත් උඩ ටෙම්පරේචර් එක අඩු වෙලා ඇත්තේ බිඳුවට වඩා. ඒකින්ද තාම ඇත්තටම හරියට පේන්නේ නැහැ. ඒත් අපිට දැනෙනවා ජල බිඳු වැටෙන වතුර බිඳු ටිකක් ලොකු වෙලා තමයි පල්ලෙහාට වැටෙන්නේ. නැත්තම් හිම වෙලා තමයි ඇත්තටම පල්ලෙහාට වැටෙන්නේ. මම හිතන්නේ උඩ බිඳුවට වඩා අඩු වෙලා ඇති. ඒකයි මේ හරියට ඒ හුලඟේ ගහගෙන ඇවිල්ලා ඒ වතුර බිඳු මේ පැත්තට හිම විදියට වැටෙන්නේ. උඩට ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ උඩ හිම තියනවද නැද්ද කියලා. දැනට මේ හරියට වැස්ස විදියට පොඩ හිම වැටෙන පටන් අරන් තියෙනවා. We almost උඩට ඇවිල්ලා ඉන්නේ. උඩට කියන්නේ Devil's Kitchen එක උඩට almost ඇවිල්ලා ඉන්නේ. Devil's Kitchen එක උඩට ගියාන් පස්සේ අපි නිකන් සමතල භූමියකට වගේ තමයි එන්නේ. එතනත් පොඩි පොකුණක් තියෙනවා නැත්නම් පොඩි පොන්ඩ් එකක්. ඊට පස්සේ එතනින් අපි වම් අත පැත්තට යනවා. අපේ පළවෙනි කන්ද මුදුනට. මේවා ඇත්තටම එච්චර ලොකු උස කන්දු නෙවෙයි. සාමාන්‍යයෙන් මේ කන්ද මුදු මට්ටමේ ඉඳන් මීටර 1101යි උස. පල්ලෙහා අපි වාහනේ නවත්තපු තැන පල්ලෙහා වාහනේ යන්නේව පෙන්නනවා. අපි පල්ලෙහා වාහනේ නවත්තපු තැන 350යි මුදු මට්ටමේ ඉඳන් උස. ඒ කියන්නේ ඇත්තටම 650ක් විතර තමයි එලිවේෂන් ගේන් එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මෙතනින් පාර පේනවා. ඇත්තටම පේන්නේ නැතුවදී හරියට PIS එක බලවුත් පේන්නේ නැහැ. නැත්තම් කැමරාවෙන් කොහොමදවත් පේන්නේ නැතුවදී පල්ලෙහෙන් වාහන යනවා පේනවා, පාර පේනවා. අපි ආව පාර පේනවා. ඊට පස්සේ වීර නැත්තම් පොන්ඩ් එක පේනවා. පොඩි ලේක් එක. අපි මේ පැත්තට තමයි යන්න ඕනේ. ගිහිල්ලා අර තනිකලා භූමියට යන්න ඕනේ. ගිහිල්ලා බලමු අපි වම් අත පැත්තට ගිහිල්ලා පළවෙනි කඳු මුදුන. මෙතනින්ද උඩට යන්න තියෙන්නේ. දන්නේ මේ පැත්තට පාර තියෙනවා. බලමු මෙතනට ගිහින්. තව යන්න ඕනේ මට හිතෙන්නේ. ඔව්. අපි අර උඩ තියෙන විල ගාවට ආවා. ඒකත් සාමාන්‍ය ලොකු විල. සමාට පේන හැටි සම්පූර්ණ මීදුමේ වැහිලා තියෙන්නේ. අපි දැන් ආවේ මේ පැත්තේ. ඊට පස්සේ අපි දැන් මේ කඳුරට යන්න ඕනේ මේ පැත්තට. ඊට පස්සේ අපි ආයි පල්ලෙහාට බහැලා මේ පැත්තට තමයි මෙහෙට තමයි යන්න ඕනේ. නාගිමු අපි කඳ උඩට view එකක් නම් නැති වෙයි. ඒත් කන්ද මුදුනට යන එක තමයි අපේ ටාගට් එක. ඒකින්ද කන්ද මුදුනට යමු.
Sub-Zero මේ හරි මේක පේන්නේ මටිච්චා නෙවෙයි වතුර වැස්ස වැටිච්චා පස්සේ ගල් වෙලා තමයි තියෙන්නේ Sub-Zero පල්ලෙහාට තිච්ච වතුර වල නැත්නම් පොඩ්ඩක් ගාවිලා මෙතනට එන්න හරියටම පාරක් හොයාගන්න නැහැ මොකද ගල් පොතුරු නායේ ගිහිල්ලා ඒ වගේ තත්ත්වයක් තමයි තිබ්බේ ඊට පස්සේ අපි maps.me කියන app එක පාවිච්චි කරලා තමයි පාර හොයාගන්න ටිකක් අමාරුයි දැන් ඇත්තට මේ කන්ද elevation එක 11යි හරියටම මීටර් දැන් අපි ඉන්නේ 930යි තව තියෙන මුදුනට පොඩි ෂෙල්ටර් එකක් තියෙනවා පුලංග ලාවකට කට්ටියට දේරෙන්න ඕනොත් උඩට ඇවිල්ලා තින්නේ බයිනකොට ඇත්තරම ගොඩක් සීතලයි මූණටමයි කුලන් පාර එන්නේ ඒකින්ද ගොඩක් සීතලයි ඊගාවට කොමරිය පල්ලෙහාට බැස්සා මැද මට්ටමට දැන් ආයි අපි පල්ලෙහාට බයින ගමන් ඉන්නේ තාම නීතිමය අඩුවක් නැහැ කොහොමද වෙද ෆෝකාස්ට් එක තිබ්බේ දවසම වහින එකක්
ගල් වැට ගාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් අතරම වට පිටාව ගොඩක් ක්ලියර් වෙලා තියෙන්නේ. ඇස්ස ටිකක් අඩු කරා. ඉතින් වට පිටාව ගොඩක් ක්ලියර් වෙලා තියෙන්නේ. හරිම ලස්සනයි. ගොඩක් කඳු පේනවා වටේට. මම නම් කියන්න හරියටම දන්නේ නැහැ මේ වේල්ස් වල කඳු වල නම් එහෙම නමක පිටින්නේ. මට අන්න අරක කන්ද විශේෂ කන්ද. ඒකේ නම ටයිෆයින්. නම හරියට කිව්වා කියලා හිතනවා. ඒක විශේෂ කන්දක් වෙන්නේ. ඒකට නගින්න හරි පාරක්. ඇත්තටම ඒකට පාරක් නැහැ. හොඳ පාරක්. ඒක ඇත්තටම මේ කට්ටිය grade 1 ස්ක්‍රැම්බලින් යනවා. නැත්තම් ඒකේ අර ගල් අල්ලගෙන එහෙම නගින කන්දක් තමයි ඕක ටයිෆයින් කියන්නේ. රිජ් කිහිපයක් තියෙනවා. ඒ රිජ් වලින් තමයි උඩට නගින්න තියෙන කන්ද. හරිම ලස්සනයි. පල්ලෙහා තියෙන අර පොන්ඩ් එක නැත්තම් පොඩි ලේක් එක. ඊට පස්සේ අතන හැපැත්තේ මේ ලේක් එකෙන් ගිහිල්ලා හැදෙන ලොකු ලේක් එකක් හරිම ලස්සනට පේනවා. ඊගොඩ පාර පේනවා. කියාව පාර හරිම ලස්සනයි. අපි යම් පල්ලෙහාට පොඩි දෙයක් කියන්න කරනවා. මේ ගොඩක් හයිට් යනකොට අපිට වෙන්නේ මේ වගේ ඒවා බලා ගන්න පුළුවන්. මේ වගේ ඉන්නමද සාහනියව ගල් තා. ඒකට හේතුව තමයි මෙතනින් පල්ලෙහා බැටළුවෝ ඉන්නේ. මම මෙහෙම කියන්නේ. මෙහෙ ගොඩක් ඉඩම් දැන් මේක මේ කඳු වුණාට මේ ඉඩම් ගොඩක් ඒවා මේ මන් දන්න විදිහට මෙහි රජයේ නෙවෙයි. රජයට අයිති ඉඩම් නෙවෙයි අතන. මේවා පෞද්ගලික අයිති ඉඩම්. සමහර විට සමාගම් වලට එහෙම අයිති ඉඩම් තමයි තියෙන්නේ ගොඩක් ඒවා. දැන් මේකත් ඒ වගේ එකක් මම හිතන්නේ. එතකොට මේ වගේ ලයිව් ස්ටොක් නැත්තම් බැටළුවෝ ඒගොල්ලෝ ෆාම් එකක් විදියට දානවා. දැන් නම් මට බැටළුවෝ එකක්වත් පේන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ මේ පැත්තේ බැටළුවෝ දානවා. ඊගාවට මෙතනින් එහා පැත්තේ තව කට්ටියකට ඉන්නේ. ඒ කට්ටිය වෙනම බැටළුවෝ දානවා. එතකොට ඒ කට්ටියක බැටළුවේ මේ කට්ටිය බැටළුවේ වෙන් වෙන්නේ නැති වෙන තමයි මේ වැට ගහලා තියෙන්නේ. ඊගාවට මිනිසුන්ට යන්න අවශ්‍යතාවයට තමයි අර පඩිපෙළ දාලා තියෙන්නේ. බයිනවා අන්තර වියලක් හම්බුණා. මම හිතන්නේ මේක පටන් ගන්නෙ අර උඩ තියෙන පොඩි බැලෙන් නැත්තම් පොඩි පොකුණෙන් ඇවිල්ලා මේ දෙගොක්කාවස්සෙන් ඇවිල්ලා පල්ලෙහාට වැටෙනවා. පල්ලෙහාට වැටිලා මේක ආයේ ගිහිල්ලා පල්ලෙහා තියෙන අර පොකුණට වැටෙනවා. කලින් කිව්වා වගේ මේ පොකුණ අකුල් වතුර යන්නේ අතන තියෙන ලේක් එකට. හරිම ලස්සනයි. මාර පිහිටීමක් තියෙන්නේ. පල්ලෙහා ගාව නැත්තම් පොකුණ ගාවට ඇවිල්ලා ඉන්නේ. ඒ මට්ටමේ ඉන්නේ. මේ හරිය උලංග නැහැ. මං කලින් කිව්වා වගේ මේ හරිය උලම් මුවාවක තියෙන නිසා උලම් නැහැ. ඇත්තටම මේ මං හිතුවා අපි අතනින් ඩෙවිල්ස් කිචන් එකෙන් උඩට ගියන් පස්සේ උලම් තියේ කියලා ඒත් එතනක් තිබෙන්නේ නැහැ. මම හිතන්නේ එතන අර පහත් බිම කඳු දෙකක් අතර පහත් බිමක් තිබ්බ තමයි
හුලන් තිබ්බේ නැත්තේ. ඒත් අපි කන්ද නගිනකොට කන්ද උදාහරිය ගොඩක් ලොකු හුලඟක් තිබ්බා. ඒකෙන් හින්දා තිබ්බ සීතල ගොඩක් වැඩි. ඒකෙන් හින්දා ටිකක් පහසු වුණා. මොකද අපි මෙහි UK වල හයික් එකක් ගියේ ටික කාලයකට පස්සේ. කරන ගියේ 9 මාසෙම වගේ පස්සේ තමයි UK වල හයික් එකක් ගියේ. ඒකින්ද අපි හිතන එක සාමාන්‍ය දෙයක් කියලා අමාරු වෙනද ඒත් කොහොම හරි අපි කන්ද නැගලා කන්ද මුදුනට ගිහිල්ලා කරදරයක් නැතුව කන්දෙන් පහළට ගස්සා. අපි අඳුරගත්ත අපේ කිට් එකේ කියන්නේ අපේ හයිකින් කිට් එකේ සමහර දේවල් මේ වගේ ආලගුණ නැත්නම් දේශගුණ වාර්තාවරණ වලට ගැලපෙන්නේ නැහැ කියලා. අපි බලමු මේක කොහොමද අපි සෝට් අවුට් කරගන්නේ කියලා. ඒ අතරේ දැන් ආස ටිකක් පැහැදිලි වෙලා තියෙනවා. ඒත් අපිට කඳු මුදුන් වල එහෙම පැහැදිලියක් නැහැ. තාම මුදුම එහෙමම තියෙනවා. ආස ටිකක් පැහැදිලි වෙලා තියෙනවා. මම හිතන්නේ අවශ්‍ය වෙනකොට ආස පැහැදිලි වෙලා ඊගාවට මේ හරිය තනිකර අපේ කෝටන් තැන්නේ වගේ ලයින් එකක් තමයි තියෙන්නේ. ඒ වගේ පරිසර පද්ධතියක් තමයි තියෙන්නේ. මොකද කෝටන් තැන්නේ විශාල ගස් නැහැ. මෙහෙත් එහෙමයි. මේ හරිය කෝටන් තැන්නේ වගේ විශාල ගස් නැතුව පොඩි ගස් තියෙන්නේ. පොඩි වඳුරු වගේ ඒවා තියෙන්නේ තනකොළත් එක්ක. ඊගාවට වතුර පාරවල් ඒ විදිහටම ගලාගෙන යනවා. හරිම පිරිසිදුයි. පිරිසිදු වතුර පාරවල්. ඒත් මම හිතන්නේ මේ හෝටන් තැන්නේ හතරක් පිරිසිදුයි කියලා. මොකද හේතුව මේ අයින් වල බැටළුව ජීවත් වෙනවා. උන් මේවට මල පහ එකතු කරනවා. ඊගාවට මූත්‍රා එකතු කරනවා. උන් ජල පහර කියන වතුර පාරට මල පහවත් මූත්‍රාවත් එකතු කරේ නැති වුණාට මේ හැමතැනම අපිට මේකේ මල පහ දකින්න පුළුවන්. මේකෙන්ද මේ වතුර හෝටන් දැන්නේ වතුර තරම් පිරිසිදුයි කියලා විශ්වාස කරන්න බෑ. ඒක තමයි මම හිතන්නේ එක වෙනස. අනිත් සෑම සියලෝකින් ගත්තොත් හෝටන් තැන්නේ තියෙන පරිසර පද්ධතියට සමාන පරිසර පද්ධතියක් තමයි මේ අවට අපිට බලා ගන්න තියෙන්නේ. ගමන ඉවර කරා අපි. දැන් වෙලාව 4:18යි. උදේ 8ට පටන් ගත්තේ 4:18යි. පැය 8ක් ගියා අපිට. එලිවේෂන් ගේන් එක දුර මම බලලා දාන්න. එහෙනම් අපි ගියා.